පැස්ටා රයිස් ඔයාලා බඩ අඩු කරද්දි කාබෝහයිඩ්‍රේට් නවත්තන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මේ channel එක follow කරලා නැත්නම් අනිවාර්යෙන් follow කරන්න. ඔයාලගේ health and fitness maintain කරන අවශ්‍ය සියලුම tips මම මේ channel එක තුලින් ඔයාලට share කරනවා. ඔයා beginner කෙනෙක් විදිහට diet එක පටන් ගද්දි කාබෝහයිඩ්‍රේට් නවත්තන්න එපා. diet එක කරන්න කලින් කාබෝහයිඩ්‍රේට් based meal එකක් නම් ගත්තේ එකපාරට carbs පහුවදාම cut කරාම ඔයාට ඒක comfortable නෑ ඔයාගේ body එකට. අයි මම මගේ clients ලට කියන්නේ එකපාර කාබෝහයිඩ්‍රේට් cut කරන්න එපා කියලා. පළවෙනි කාරණා තමයි ඔයා කාබ් කට් කරාම ඔයාට එනර්ජි එකපාරට ක්‍රෑෂ් වෙනවා. එතකොට ඔයාට මාර ටයර්ඩ් ගතියක් දැනෙනවා දවස පුරාම. ඒත් එක්කම ඔයාගේ ක්‍රේවින්ස් වැඩි වෙන්න පුළුවන් ඔයා කාබෝහයිඩ්‍රේට් එකපාර කට් කරාම. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් එකපාර කට් කරාම ඔයාගේ වෝටර් වේට් එක තමයි ඉක්මනටම අඩු වෙන්නේ. ෆැට් එක නෙමෙයි. ඔයා කරන්න ඕන පෝෂන් සයිස් එක කන්ට්‍රෝල් කරන්න. බැලන්ස් ඩයට් එකක් තමයි මම මගේ ක්ලයන්ට්ස් වලට රෙකමන්ඩ් කරන්නේ ෆැට් එක බොඩි එකේ අඩු කරද්දි. ඔයා 60 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ 60 day fat loss program එකට ඔයාට join වෙන්න පුළුවන්.